දවසක් යනකොට මම මේ ඔයාලට පොඩි වීඩියෝ එකක් ගන්න ගත්තේ. ඔයාලට පේනවා ඇති මේ මෙතන තියෙන්නේ මේ එයාබෑග් රිබන් එක. මේ එයාබෑග් රිබන් වල මේ සාමාන්‍යයෙන් ගොඩක්ම මේ මට මේ පොඩි ලෙඩක් මට අහු වුණා. ගොඩක්ම මට මේ අර හෝන් එක වැඩ කරන සිස්ටම් එකේදී මට ලෙඩක් අහු වුණා. ඒ ලෙඩේ මට හම්බුනේ ගොඩක්ම මේ Nissan Wing Road වගේ Y11 වාහනවල තමයි. වාහන දැනට මට 3ක වගේ අහු වුණා. මෙන්න මේ එයාබෑග් රිබන් එක. මෙන්න මේ රිබන් එක කැඩෙන්නේ නැහැ. ඒ වුණාට මේ හෝන් එක වැඩ කරන්නේ නැතු යනවා. ඔයාලට දැන් මේ පේන ඇති මේ රිබන් එකක් දැන් මාරු කරලා තියෙන්නේ. මේ කැඩිලා නැහැ. මේ කැඩිලා නැහැ. ඒ වුණාට හෝන් එක වැඩ ගන්න නැති යනවා. ඒකට ලොකුම හේතුව තමයි මෙන්න මේ එන 3 pin රිලේ එක. මෙන්න මේ 3 pin රිලේ එක ෂෝට් වෙලා මේ 3 pin රිලේ එක ෂෝට් වෙලා මේ එයාබෑග් රිබන් එක ඇතුලේ පටියේ මේ කොහේ හරි තැනකින් මේ ඩිස්කනෙක්ට් වෙනවා. ඒ හෝන් පින් එක වැඩ කරන පින් එක විතරක් ඩිස්කනෙක්ට් වෙනවා. ඉතින් ඒක ඩිස්කනෙක්ට් වෙලා මේ ඉතින් එයාබෑගුත් වැඩ ඒ වුණාට මේ හෝන් එක වැඩ ගන්නෑ. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා මේ රිලේ එක ෂෝට් වෙලා ඒ අර මේකේ එන රිබන් එකේ හෝන් එකට සිග්නල් එක එන පාත් එක පිච්චිලා යනවා. මේ පොඩි තඹ පටියන්නේ මේකේ තියෙන්නේ. ඉතින් ඒකට විසඳුම තමයි මෙන්න මේ වගේ 4 pin. මෙන්න මේ වගේ 4 pin රිලේ එකකට මේ මාරු කරගන්න. මෙන්න මේ වගේ 4 pin රිලේ එකකට මේ 3 pin රිලේ එකේ තියෙන සිස්ටම් එක මාරු කරගන්න. එතකොට එහෙම මාරු කරගත්තාම ඔයාලට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මොකද මේක ෂෝට් වුණාම සමහර වෙලාවට හෝන් එක දිගට වැදිලා හිටින්නත් ගන්නවා. මේකෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් මේකෙදී අර මෙන්න මේ එයාබෑග් රිබන් එක පිච්චෙන දේ නෑ. මේ රිලේ බදලා හිටියම හෝන් එක දිගට වැඩ කරගෙන තිබ්බත් ඒ ප්‍රශ්නේ සාමාන්‍ය දෙයක් නේ. දැන් සාමාන්‍ය ඔයාලට ඒ ප්‍රශ්නේ මේ අර හෝන් එකේ රිබන් එකේ පොයින්ට් එක පිච්චෙන ප්‍රශ්නේ හදාගන්න පුළුවන් මෙන්න මේ වගේ 4 pin රිලේ එකකට මාරු වුණා. මොකද දැන් එයාබෑග් රිබන් එකක් ගන්නවා. එයාබෑග් සමහර වාහනවල එයාබෑග් රිබන් හදිසියෙ හොයන්නත් අමාරුයි. මේ Y11 වගේ ටිකක් හොයන්නත් මේ අමාරු එයාබෑග් රිබන්. ඉතින් මේ වගේ 4 pin රිලේ එකට මාරු කරගත්තාම ඔයාලට පුළුවන් මෙන්න මේ එයාබෑග් රිබන් එක මේ එයාබෑග් රිබන් එක සවුත් වෙන වැඩේ මේ ප්‍රශ්න විසඳ ගන්න. මේ එයාබෑග් එකේ රිබන් එකේ පොයින්ට් එක පිච්චෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මෙන්න මේ 4 pin රිලේ එකකට මාරු කරගත්තාම. ඉතින් මම Wing Road Y11 වගේ වාහනවල නෙමෙයි අනිත් වාහනවලත් මෙන්න මේ 3 pin එක ඇවිල්ලා නම් හෝන් සිස්ටම් එක වැඩ කරන්නේ. මේ 3 pin රිලේ එකකින් නම් හෝන් එක වැඩ කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. Wing Road වගේ Y11 වගේ වාහනවලත් නෙමෙයි මේ 3 pin රිලේ එක එන හෝන් එක වැඩ ගන්න මේ 3 pin රිලේ එක එන ඕනෝ වාහනයක මේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අපි ආයෙත් හම්බෙමු.